එක පිට නැත්නම් අපි කියනවා back to back දෙසරක් ලිංගිකව සම්බන්ධ වෙන පිරිමි පුද්ගලයෙකුට හැකියාවක් තියෙනවද? මේ හැකියාවක් නැත්නම් මේක ලිංගික අප්‍රාණිකත්වයේද? ඉතින් මෙන්න මේ කාරණාත් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න ආවේ. ඉතින් වීඩියෝ එක යන්න කලින් ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් මම ආදරෙන් ඉල්ලනවා subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා. මොකද ඇත්තටම මේ එක පිට එහෙමත් නැත්නම් back to back දෙසරයක් සම්බන්ධ වෙනවා කියලා කියන්නේ. විශේෂයෙන්ම පිරිමි පුද්ගලයෙකුගේ මේ ලිංගික උද්දීපන චක්‍රය ගැන කතා කරනකොට අපි දන්නවා පිරිමි පුද්ගලයෙකුගේ උපරිම තෘප්තිය ලැබෙන අවස්ථාව අපි දන්නවා මේ ශුක්‍රාණු පිටවීම කියන දේ. ඉතින් ඊට පස්සේ නැවතත් උත්තේජනයක් ඇති වෙන්නට ගතවන කාලයට වෛද්‍ය විද්‍යාත්මකව කියන්නේ resolution period එක කියලා. එතකොට මේ resolution period එක පිරිමි ගැහැණු දෙගොල්ලන්ටම තියෙනවා. විශේෂයෙන්ම පිරිමි පුද්ගලයන්ගේ මේ resolution period එක කියන එක කාන්තාවන්ට සාපේක්ෂව ගත්තොත් ටිකක් දීර්ඝ ස්වභාවයක් ගන්නවා. එතකොට පිරිමි පුද්ගලයෙකුගේ මේ resolution period එක තරුණ කාලයේදී බොහොම කෙටි ස්වභාවයක් ගන්නවා. ඉතින් ඒකින්ද තමයි මේ තරුණ කාලයේදී ගොඩක් වෙලාවට එක ලිංගික සම්බන්ධයකට පස්සේ ශුක්‍රාණු පිට වුණාට පස්සේ තරමක් ඉක්මනින්ම නැවතත් සම්බන්ධයක් පටන් ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි අපි දන්න දෙයක් තමයි වයස යන්න මේ resolution period එක කියන එක වැඩි වෙනවා. ඉතින් මේ එක සම්බන්ධයක් පවත්ලා තවත් සම්බන්ධයකට යන්න කාලය ගත වෙනවා. ගොඩක් වෙලාවට වැඩි මේ ටික වයසට යන්න කාලය ගත වෙනවා ගොඩක් වෙලාවට වැඩි. ඉතින් ඇත්තටම මේක වයසට යන්න සිද්ධ වෙන දෙයක් මිස මේක රෝගී තත්ත්වයක් විදියට හඳුන්වන්නේ නැහැ. ඒ වගේම තමයි කෙනෙක්ගේ තියෙන ලිංගික ආශාව වගේ දේවල් අඩු වෙනකොටත් සමහරක් වෙලාවට මේ resolution period එක වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නවා ගොඩක් වෙලාවට වයස ගත වෙනවත් එක්ක මේගොල්ලන්ට දවස් ගාණක් යනවා. සමහරක් වෙලාවට තවත් සම්බන්ධතාවයකට සූදානම් වෙන්න. සමහරක් වෙලාවට ඒක සති දෙකක්, සති තුනක්, සමහරක් වෙලාවට මාස ගාණක් වුණත් වෙන්න පුළුවන්. එතකොට සමහර අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි වෙනදා වගේ අපිට දෙසරයක් සම්බන්ධ වෙන්න බැරි කියලා. ඉතින් එයාගෙන් අහන්න තියෙන්නේ දෙසරයක් සම්බන්ධ වෙන්න තියෙන උවමනාව මොකද්ද කියලා. මොකද ඒගොල්ලන්ගේ විශ්ලේෂණය අත්‍යවශ්‍ය වෙනවා මේ ගැටලුව හඳුනා ගන්නට. මොකද මේ ගොඩක් වෙලාවට මේ දෙවෙනි සමයට සම්බන්ධ වෙන්න අවශ්‍යයි කියන අයට ගොඩක් වෙලාවට මේ ඉක්මනින් ශුක්‍රාණු පිටවීම වගේ ලිංගික බෙලහීනතාවයන් තියෙනවා. ඉක්මනින්ම ශුක්‍රාණු පිට වෙනවා වගේ ලිංගික බෙලහීනතාවයන් තියෙන අය තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැවත වතාවක් සම්බන්ධ වෙලා ඒ තමන් සම්බන්ධ වෙන සහකරු හෝ සහකාරියගේ ඒ ලිංගික අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. එහෙම ගත්තට පස්සේ ඇත්තටම මෙතන තියෙන ප්‍රයිමරි ප්‍රොබ්ලම් එක එහෙම නැත්නම් මේ ප්‍රාථමික වැරද්ද තමයි ඒ අයට අඩු කාලයකදී ශුක්‍රාණු පිටවීම. ඉතින් ඒ හරහා ඊට ප්‍රතිකාර ගැනීමක් සිද්ධ කරන්න පුළුවන්. සාර්ථකව ඒගොල්ලන්ට මේ පළවෙනි සම්බන්ධයේදීම ඔහුගේ සහකරු හෝ සහකාරියට සම්පූර්ණයෙන් තෘප්තිමත් කිරීමට ප්‍රමාණවත් තරමේ සම්බන්ධතාවයක් පවත්ව ගන්න පුළුවන්. ඒ හරහා ඒගොල්ලන්ගේ ලිංගික තෘප්තියත් ඒ අයට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඇත්තටම ඒ වගේ ප්‍රශ්නයක් තියෙනකොට ඇත්තටම මේ දෙවෙනි වරට සම්බන්ධ වීමට උත්සාහ ගන්නවට වඩා මේ වගේ Tamanට තියෙන මේ ප්‍රාථමික වැරද්ද තේරුම් අරගෙන ඒ සඳහා ප්‍රතිකාර ගැනීම තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි යම්කිසි විදිහකින් Tamanගේ ප්‍රාණවත් වීම අඩුවීමක් Tamanට දැනෙනවා නම් ඒක මේ ලිංගික අප්‍රාණිකත්වය කියන ලිංගික බෙලහීනතාවයේ මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබට සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න එක තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. ඔබ අනිවාර්යයෙන්ම සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් හම්බ වෙලා ප්‍රතිකාර ලබා ගන්න. අරලව හඳුන්වනවා නම් මේ දෙවෙනි වරට සම්බන්ධ වීමේ නොහැකියාව රෝගයක් විදිහට සලකන්නේ නැහැ. හැබැයි ඒ කර්ම අන්තිමට කිව්වා වගේ ඒක ලිංගික බෙලහීනතාවයක මූලික ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබ දැනුවත් වීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ ගැටලු තේරුම් අරගෙන තමන්ගේ මේ ලිංගික බෙලහීනතාවයක් තියෙනවා නම් ඒ සඳහා ඉක්මනින් කල් ඇතුව ප්‍රතිකාර ගැනීමෙන් ඔබට මං එහෙමත් නැත්නම් වැඩි ප්‍රතිඵල ගන්න පුළුවන් එක ඔබ හැමදේම මතක තියාගන්න ඕන යුතු කාරණයක්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරේ මේ දෙවෙනි වරට ලිංගිකව සම්බන්ධ වීම සම්බන්ධ වීමට වූ නොහැකියාව මේක රෝගයක්ද එහෙම නැත්නම් මේක ලිංගික බෙලහීනතාවයක්ද ඒක මගහරව ගන්නේ කොහොමද මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරේ. ඉතින් මම හිතනවා වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්.